හරි දැන් අපි බලමු කොහොමද අපි වීඩියෝ එකක් බලන්න කියලා. ඔයාලා ඔයාලගේ ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා ඔයාලට ඉස්සෙල්ලා මතකයිනේ මම කියලා දුන්න කීවර ටික. ඒකෙන් මෙතන ඔයාලට හෝම් පේජ් එකේ හිටියොත් එහෙනම් ඔයාලා ලොගින් වුණාට පස්සේ මෙතන පෙන්නනවා ඩෑෂ්බෝඩ් මයි පෝටල් කියන තැන. මෙතන ඩෑෂ්බෝඩ් ඔයාලා බොහෝ වෙලාවට ඔයාලා ඉන්නේ ඩාර්ක් මෝඩ් එකේ. මොකද ඩිෆෝල්ට් තියෙන ඩාර්ක් මෝඩ් එක ඔයාලට කැමති නම් මෙතන ලයිට් මෝඩ් එකට මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා ඔයාලට මෙතනින් පුළුවන් my enrolled courses තියෙනවනේ. එතනින් ඔයාලා enroll වෙච්ච course එකට යන්න එතනින් go to course. ඊට පස්සේ එතනට ගියාට පස්සේ ඔයාලට පල්ලට යද්දි syllabus එකයි එතන මොනවද තියෙන්නේ. ඊට පස්සේ section 1 එකේ මොකද day 1 එකේ D2 ඒ වගේ ඔයාලට මෙතන පාඩමයි තිබ්බ දවසයි හැම මාසේ එහෙම වෙනවා. ඊට පස්සේ එතනින් open කරගන්න. open කරාට පස්සේ උතන්ට ඔයාලට කම්ප්ලීට් වුණාට පස්සේ මේක මාර්ක් as complete වෙනවා. ඔයාලා automatically complete වෙනවා. ඔයාලා full video එකම බලන්න. ඊට පස්සේ then click to start lesson. හරි ඒ වගේම මේක ඔයාලගේ ආරක්ෂාව සඳහායි සහ අපිත් ආරක්ෂාව සඳහායි අපි මෙතන හැදුවා ඔයාලගේ email එකත් එක්ක මෙතන කවුරුත් අපි කැමති නැහැ මේ ඔයාලගේ ආරක්ෂාව සඳහා හිතනවානේ ඔයාලගේ account එක කාටවත් එතකොට ගත්තත් හොයාගත්ත හැකි මෙතන ඔයාලගේ email එක display වෙද්දී කවුරු ඔයාලගේ වීඩියෝ එක අරන් කියලා ඒක හැම පැත්තෙම ආරක්ෂාවට හොඳ හින්දා තමයි අපි එහෙම කරේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මොනවා හරි quizzes තියෙනවා නම් ඒ කියන්නේ අපි එක ක්ලාස් වලට අනුව quiz දෙනවා. ඒකට ඔයාලට එකක් හරි quiz active වෙලා තියෙනවා නම් ඔයාලට මෙතන my quizzes වල පෙන්නනවා මොකද්ද එතන තියෙන quiz එක ඔයාලට ඒකට participate වෙන්න පුළුවන්. ඊට පස්සේ මාසයකට හරි මාසෙ පැයකට හරි papers තියෙනවානේ. ඒ වගේ ඔයාලට බලාගත්තෙන් ඔයාලගේ performance එක. දැන් මොකුත් තිබුණේ නැති හින්දා මෙහෙම එකක් තියෙන්නේ. එතකොට exam එකක් තිබිච්ච ගමන් ඔයාලට මෙතන ප්‍රස්ථාරයෙන් පෙන්වනවා කොහොමද ඔයාලගේ පළවෙනි වාරේ ඊට පස්සේ දෙවෙනි වාරේ එහෙම කියලා ඔයාලගේ performance එක ඔයාලට බලාගත්තා. ඊට පස්සේ ඔයාලට මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතන ask experts තියෙනවා. එතනදී අපි ඔයාලට තියෙන ප්‍රශ්න මෙතනින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක අපි ඇඩ්මින් කෙනෙක් කරේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් කරේ ඒකට උත්තරේ දෙවි ඔයාලට දුන්නට පස්සේ මෙතන නොටිෆිකේෂන් එකක් එයි. ඔයාලට මෙහෙම ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බුනා කියලා. ඊට පස්සේ ඔයාලට මොකක් හරි උදව්වක් වෙනවා නම් මෙතෙන් Telegram support බටන් එකේ හරි WhatsApp support එකෙන් හරි ඔයාලට පුළුවන්. ඒ වගේම ඔයාලා කිසියම් ක්ලාස් එක දෙක හරි එහෙම තැනක ඉන්නවා නම් ඔයාලට බලාගත්තා ක්ලාස් එකයි ඊට පස්සේ ඔයාලගේ ඕවර් ලෙවරේජ් එකයි ඊට පස්සේ එක්සෑම් එක මොකක්ද ඒකේ තිබ්බ ස්කෝර් එකයි ඔයාලා ඉන්නවද টොප් 10 අතරේ එහෙම කියලා එතන බලාගත්තා එකයි මේකේ පල්ලට ගියපහම මෙතන පෙන්වනවා টොප් 10 රෑන්කින්ග්ස් ටික. ඔයාලා ඉතින් ලයික් මෙතෙන්ට තමයි බලාපොරොත්තු වෙන්නේ.